හායි යාළුවනේ good morning. ඉතින් දැන් වෙලාව උදේ හරියටම 7යි. ඉතින් අද මම මගේ යාළුවෝ ටිකත් එක්ක බයික් වල පොඩි රවුමක් දාන්න යන්න තමයි හදන්නේ. දැන් මම මගක් ඇවිල්ලා ඉන්නේ. දැන් මම මේ ඉන්නේ නිල්ලඹ දොළුව ප්‍රධාන මාර්ගයේ. ඉතින් හැමදාම වගේ ඔන්න අදත් වැස්ස පටන් ගත්තා උදේම. වැස්ස කියලා ඉතින් අපිට යන්න නැතු ඉන්නත් බෑ. ඉතින් මමත් වැස්සෙම ගමන පටන් ගත්තා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න, channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඊට පස්සේ මම මෙතෙන් වෙලා ටිකක් වෙලා ඉඳලා ඉවර වෙලා මම ඉක්මනට ගියා සෙට් එකට බයික් එකට තෙල් ගහගන්න. මොකද බයික් එකේ තෙල් තිබ්බේ නැහැ. ඉතින් බයික් එකට තෙලුත් ගහගෙන ඉතින් ටිකක් වෙලා මෙතෙන් වෙලා හිටියා වැස්ස ටිකක් අඩු වෙනකම්. ටික වෙලාවකින් මට කෝල් එකක් ආවා. අපේ යාළුවෝ සෙට් එකම ඇවිල්ලා ඉන්නේ මගට එතෙන්ට එන්න කියලා. ඉතින් මමත් ඉක්මනට ලෑස්ති වෙලා ගියා අපේ කට්ටිය ඇවිල්ලා ඉන්න තැනට. දැන් මම ඉන්නේ දොළුව ටවුන් එකේ. දොළුව ටවුන් එක කිව්වට ලොකු ටවුන් එකක් නෙවෙයි, පොඩි ටවුන් එකක්. මෙතන ඔක්කොම බයික් තිබ්බේ හරියටම 5ක් වගේ. ඉතුරු බයික් ටික අපිට මගින් යන ගමන් එකතු වෙන්න තමයි තිබ්බේ. ඉතින් අපි මෙතන ඉඳන් ගමන ඉස්සරහට පටන් ගත්තා. ආගෙන මචං අරක මරුනේ. කන්ඩිෂන් බලංගෝ ඒක. ස්ටෑන්ඩින් කන්ඩිෂන්. උතරම තියනනේ. කොහෙන්ද ගෙනල්ලේ? දැන් අපි මේ ඉන්නේ ගැටඹේ බෝධිය ළඟට ගිහිල්ලා කඳුරක් දාලාම අපි ගමන පටන් ගත්තා. ඉතින් වැස්ස වගේ තිබ්බ ගතිය ටිකෙන් ටික අඩු වුණා. පේනවනේ ඈතින් තියෙන කඳු මීතුමෙන් වහගෙන ගිහින් තියෙනවා. අර ඔයාලට පේන්නේ හන්තානේ කඳු ඇටිය. මෙන්න මෙතන තමයි අපි යන කට්ටිය ඔක්කොම බයික් ටික එකට එකතු වුණේ. පේනවනේ ඉතින් කොහේ හරි ගමනක් යන්න යද්දී අපේ කට්ටිය ඉතින් මොනා කරන්නද ඔන්න ඔහොම තමයි තත්ත්වය. ඉතින් අපි මෙතනින් ගමන ඉස්සරහට යන්න පටන් ගත්තා. අපේ සෙට් එකම පේනවනේ සද්ද මේ වගේ. අපි එද්දි නම් ගමන පටන් ගද්දි නම් තිබ්බේ ටිකක් වහින්න වගේ හොඳටම වැස්සක් තිබ්බා. දැන් නම් නෑ. අහස පොඩ්ඩක් හොඳයි. ඉතින් බලමු තව අපි ගමන ඉස්සරහට ගිහිල්ලා. කෑම ගන්න ලස්සන කඩයක් ළඟ නතර කරා. බයික් එක ලස්සනට පාක් කරලා තියෙනවා. පේනවනේ TW තියෙනවා 1 2 3 4 5 6 7යි. TW 7ක් තියෙනවා. මේ ඉන්නේ අපේ කොල්ලෝ ටික. පේනවනේ කෑක ගහ පන විදිය. ඉතින් අපි ඉස්සල්ලාම කරේ අපේ බඩ පුරව ගත්ත එක හොඳට. ඊට පස්සේ ප්ලේට් ඩීකුත් දීලා
අපි ආයෙත් යන්න ලෑස්ති වුණා. itu වැඩේ නම් බලගන්න ගියාම මේ තියෙන්නේ වික්ටෝරියා ඩෑම් එකේ වික්ටෝරියා වේල්ල බලා ගන්න පුළුවන් view point එක. ඉතින් මෙන්න මේ view point එකේ ඉඳලා ඔයාලට හරි ලස්සනට බලා ගන්න පුළුවන් වික්ටෝරියා ඩෑම් එකේ ජලය මුදා හරින විදිය. ඉතින් අපි යන දවසේ නම් වන්දරට ඕපන් කරලා තිබ්බේ නෑ. ඉතින් තව අපි යන දවසේ ගොඩක් සෙනග හිටියෙත් නෑ. නිදාසේ ගිහිල්ලාම අපි ආයෙත් දවසක යමු අනිවාර්යෙන්ම. ඊට පස්සේ අපි ගියේ පැරණි තෙල්දෙනිය නගරයට. ඉතින් මේ යන අතරමඟ ෆොටෝස් වගේක් ගහන්න ගිහිල්ලා බයික් එකේ මගේ කකුල උඩට වැටිලා ඉතින් හොඳටම ඉදිමිලා තිබ්බේ මගේ කකුල. ඊට පස්සේ අයිස් කැට තියාගෙන ලේන්සුව වලින් ගැට ගහගෙන තමයි මෙතෙන්ට ආවේ. ඉතින් පට්ටම අමාරුවෙන් හිටියේ. ඊට පස්සේ අපි මෙතෙන්ට වෙලා ටිකක් වෙලා ඉඳලා ඉවර වෙලා අපි ආයෙත් ගෙවල් වලට යන්න ලෑස්ති වුණා. ඉතින් මේ වීඩියෝ එක දිගටම ඉවර වෙනකම් බලවුවා නම් වීඩියෝ එක හොඳයි නම් තව වීඩියෝ එකේ මොන හරි අඩුපාඩු තිබ්බනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝ ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්.